දැක්ක ගමන් කියන්න පුළුවන් අද මොකද්ද වීඩියෝ එක කියලා නේද? ඉතින් අර කියමනක් තියෙනවානේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. ඒ වගේ තමයි මෙන්න මේ හතුත්. මඩ සෝදලා ගත්තාම ඇත්තටම මේකත් නිකන් දිව්‍ය භෝජනයක් වගේ තමයි. රජ කෑමක් ඉතින්. කාපු කට්ටිය දන්නවා මේකේ රස. කමෙන්ට් එකක් දාගෙන යන්න කාපු අය මේකේ රස. ඉතින් මටත් මේ වෙහි කාලේ හම්බ වුණා මෙන්න මේ හතු එක. ඉතින් මේවා හැදෙන්නේ හුඹස් ගාව ඔය කොළ රොඩු තියෙන්නේ. ඒ වගේ තැන්වල තමයි මේ හතු වර්ගේ හැදෙන්නේ. ඒකත් හැදෙන්නේ මේ වගේ වෙහි කාලෙට තමයි. ඉතින් ඇත්තටම ගොඩ කාලෙකට පස්සේ තමයි මටත් මේක හම්බ වුණේ. මං කලින් නම් කාලා තියෙනවා. ඉතින් හරි රසයි මේක. මේක උයනකොට ඉතින් මස් මාළු අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මස් මාළු වල රසය ගුණයත් ඒ විදිහටම තියෙනවා ඉතින් මේ හතු වල. ඉතින් මේ හතු හොඳට සෝදගෙන අවශ්‍ය විදිහට කෑලි කපාගෙන ගොරක කෑලි 2-3ක් ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා මේක අපි හොඳට තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ හොඳට තැම්බුණාට පස්සේ අපි මේක පෙරලා අයින් කර ගන්න ඕනේ. ඒකේ වතුර ටික පෙරලා අයින් කර ගන්න ඕනේ. මේක ටිකක් තැම්බීගෙන එදී පොඩි මේ සෙවල ගතියක් ඒ වගේ එනවා මේක තැම්බෙනකොට මේ හතු වර්ගේ. ඉතින් මෙන්න මේ ගානට වතුරත් හිඳිලා තැම්බෙනාට පස්සේ අපි මේක පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ සමහර කට්ටිය නම් මේක සෝදනවා. උයන් යනකොට පෙරාගෙන ඉවරලා නැවත ඇල් වතුරින් සෝදනවා. සමහර අය නම් ඇල් වතුරින් සෝදන්නේ නැහැ. මමත් මේක ඇල් වතුරින් ටිකක් හොදලා ගත්තා ඉතින්. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය කුළුබඩු ටික දාගන්න ඕනේ. අපි මේකට ලූණු ඊට පස්සේ තක්කාලි සුදු ලූණු අමු මිරිස් කරපිංචා මට රම්පේ තිබුණේ නැහැ. ඉතින් රම්පෙත් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට අර හතු එකට සෝදාගත්ත හතු එකට කහ කුඩු ටිකක් ඊට පස්සේ අපි මේකට ගම්බිරිස් කුඩු ටිකක් දානවා. ඔයාලගේ රසය අනුව දාගන්න. ගොඩාක් සැරට හදනවා නම් ටිකක් ඒවා වැඩිපුර දාගන්න. මම නම් සාමාන්‍ය ගානකට තමයි දාගන්නේ. මොකද බබාලත් මේක කන්න ආසයි. එයාලටත් කන්න පුළුවන් විදිහට තමයි මම මේක හැදුවේ. ඉතින් ඊට පස්සේ බෙදපු 3-5 තිබ්බා. බෙදපු 3-5 දාගත්තා. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු දාගන්නවා. මිරිස් කුඩු දාගෙන අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය රසට ලුණුත් මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඉතින් වෙනම භාජනයක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කරලා අපි ඒකට සුදු ලූණු මුලින්ම සුදු ලූණු ටික හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න. සුවඳ එනකොට සුදු ලූණු ටික තෙම්පරාදු වෙන්න දෙන්න සුවඳ එනකම්ම. ඊට පස්සේ ඉතින් අපි මේකට කරපිංච එකතු කරනවා. ඊට පස්සේ මේකට රම්පත් එකතු කරන්න මේ අවස්ථාවේදීම කුරුඳු කෑල්ලකුත් එකතු කරන්න. ඇත්තටම මට නම් අමතක වුණා. මම පස්සේ තමයි කුරුඳු එකතු කරේ. ඉතින් ඊට පස්සේ අමු මිරිස් එහෙම එකතු කරලා මේක සුවඳ එනකන් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ඉතින් කැමති නම් තක්කාලි දාන්න. සමහර කට්ටිය මේකට සියඹල ඖෂධ දානවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක රසට හදාගන්න. ඉතින් ඊට පස්සේ මම මේකට මේ කුරුඳු කෑල්ලක් දානවා. ඇත්තටම මේ වෙලාවේ කරන්ට් එකක් ගියා. ඊට පස්සේ මට වීඩියෝ කරන එක ටිකක් අපහසු වුණා. ටෝච් එකෙන් තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ ටෝච් එළියේ. ඉතින් ඊට පස්සේ කොම ටික කවලම් කරලා අර මිරිස් 3-5 හදාගත්ත හතු ටිකක් මේකටම එකතු කරලා රසට හදාගන්න. ඉතින් ඔයාලගේ රසට හදාගන්න. කාලා බලන්න. ඉතින් කාලා බලන්න මේක හම්බෙන්න වගේ තමයි මේ හතු ඉතින් හම්බ වෙන්නේ. ඉතින් හරි රසයි. මේ වෙහි කාලෙට සමහරකට ඔයාලගේ වත්තේත් ඇති. ටිකක් හොයලා බලන්න. රස කෑමක් ඉතින් කාලා බලලා රසත් කියන්න. කාපු කට්ටියත් රසත් කියන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.